ඉස්කෝලේ කාලේට ආපහු යන්න අපි හැමෝම ආසයිනේ. ඉස්කෝලේ කාලේ රස මතක අතරේ ස්පෝර්ට්ස් මීට් කාලේ අමතක කරන්නම බෑ නේද? පහුගිය දවස්වල අපි අපේ ඔෆිස් එකේ ස්පෝර්ට්ස් ෆෙස්ටිවල් එකක් තිබ්බා. ඉතින් දවස් 3 පුරාවටම මේ ස්පෝර්ට්ස් ෆෙස්ටිවල් එක තිබුණා. මෙතන පළවෙනි දවසේ තිබුණේ කැරම්, චෙස් ඇන්ඩ් ඊ ගේම්ස් ටූර්නමන්ට්ස්. ඉතින් අපේ කට්ටිය ගොඩක් ආසාවෙන් උනන්දුවෙන් මේකට ජොයින් වුණා. මෙතන දෙවනි දවසේ තිබුණේ සෙන්ට් තෝමස් කොලෙජ් බැඩ්මින්ටන් කෝට් එකේ. ඉතින් බැඩ්මින්ටන් and ටේබල් ටෙනිස් තමයි මේ දවසේ තිබුණේ. ඉස්කෝලේ යන කාලෙවත් ස්පෝර්ට්ස් කරලා නැවි මමත් මේ දවසේ බැඩ්මින්ටන් and ටේබල් ටෙනිස් ප්ලේ කරා පළවෙනි වතාවට. ඉතින් කොහොම හරි ඉතින් ඒක හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් දෙවෙනි දවසේ ඒ විදිහට ගෙවිලා ගියා. තුන්වෙනි දවසේ තමයි අන්තිම දවස වුණේ. ඒක තිබුණේ මැලේ ග්‍රවුන්ඩ්ස් වල. ඉතින් එදාට තිබුණා ඇත්ලටික්ස් and ක්‍රිකට් ටූර්නමන්ට්ස්. ඉතින් ඒක ෆැමිලි ඉවෙන්ට් එකක් විදිහට තමයි තිබුණේ. ඉතින් කැමති අයට ෆැමිලිස් එක්ක තමන්ගේ බබාලත් එක්ක එන්න පුළුවන්කම තිබුණා. අනිත් දවස් දෙකේ රෙස්ට්‍රික්ෂන්ස් තිබුණේ නැහැ. ඒත් මේ දවස් තමයි ගොඩක් අය ජොයින් වුණේ. අපිට හවුසස් 4ක් තිබුණා. තෝර්, ලෝකි, ඔඩින් and ෆ්‍රෙයා කියලා. ඉතින් මේ නේම්ස් ඉන්ස්පයර් වෙලා තිබුණේ නෝර්වීජියන් ගොඩ්ස්ලාගෙන්. හවුස් තෝර් තමයි අන්තිමට ඕවරෝල් විනිං හවුස් එක උනේ. මං හිටපු ටීම් එක ෆ්‍රෙයා. අපේ ටීම් එක තමයි ක්‍රිකට් ටූර්නමන්ට් එක වින්නර්. ඉතින් අපේ ඔෆිස් එකේ ගොඩක් අය මේ දවස් තුනේ ජොයින් වුණා, එන්ජොයි කරා. ඉතින් ඒක නම් මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ජීවිතේට අමතක වෙන්නේ නැති. ඉතින් මෙතනම තමයි ෆයිනලි අවෝඩින් සෙරමනි එක තිබුණේ. ඉතින් හැමෝටම අවෝඩ්ස් දීලා අන්තිමේදී අපි හැමෝම සතුටින් ඉස්සර ගියා.